연료와 압력 सूर्य दिनदर्शने हा चंद्र दिनदर्शने 한국의 달력을 보면서 큰 숫자와 함께 작은 숫자로 날짜가 적혀 있는 것을 볼 수 있습니다. 큰 숫자는 생력을 기준으로 한 날짜이고 작은 숫자는 음력을 기준으로 한 날짜입니다. 한국에서는 양력과 함께 음력을 아직 사용하기 때문에 달력도 양력과 음력을 함께 표시해 줍니다. කොරියාවේ දිනදර්ශනය බලනවා නම් විශාල සංඛ්‍යාව හා එකටම කුඩා සංඛ්‍යාවලින් දින වකවානු සටහන් කරලා තියෙන එකක් දැක ගන්න පුළුවන්. විශාල සංඛ්‍යා සූර්ය දින දර්ශනය පදනම් කරගත් දිනවන අතර කුඩා සංඛ්‍යා චන්ද්‍ර දින දර්ශනය පදනම් කරගත් දින වේ. කොරියාවේදී සූර්ය දින දර්ශනය හා චන්ද්‍ර දින දර්ශනය භාවිතා වෙන නිසාවෙන් දින දර්ශනයේ සූර්ය දින දර්ශනය හා චන්ද්‍ර දින දර්ශනය දෙකම පෙන්눔 කරයි. 외사나 학교 정보 기관화 등의 일공은 모두 연력을 기준으로 합니다. 광복절이나 한글날 등 국경일이나 법정 공휴일도 양력이 기준입니다. 그러나 정통 명절인 설날이나 추석은 음력을 기준으로 합니다. 그래서 한국에는 양력 1월 1일과 음력 1월 1일 새해 첫날이 두 번 있습니다. 그리고 개인의 종교가 존중되는 한국에서는 예수님과 부처님 당생일이 모두 공휴일인데 예수님의 당생일인 크리스마스 12월 15일은 양력을 기준으로 부처님 당생일 4월 8일은 음력을 기준으로 기념합니다. ආයතන පාසල් රාජ්‍ය දෙපාර්තමේන්තු ආදියෙහි දින සටහන් සියල්ල සූර්ය දින දර්ශනය මත පදනම් වේ. ජාතික පදනම් දිනය, කොරියානු හෝඩිය නිර්මාණය කළ දිනය, ජාතික නිවාඩු සූර්ය දින දර්ශනය මත අදාළ වේ. ඒ වගේම සාම්ප්‍රදායික උත්සව සොල්නාල් හා චුසෝගල් චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වේ. සොල්නාල් යනු අලුත් අවුරුද්ද, චූසොගන් කියන්නේ මලවුන්ගේ දිනය. එම නිසා කොරියාවේ සූර්ය දින දර්ශනයට අනුව ජනවාරි 1 වෙනිදා සහ චන්ද්‍ර දින දර්ශනයට අනුව 1 වෙනිදාවක් එලෙස දවස් දෙකක් තිබේ. තවද පෞද්ගලික තම තමාගේ ආගම් වලට ගරු කරන කොරියාවේ ජේසුස් තුමන් හා බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය ලැබූ දින සියල්ල නිවාඩු වේ. ජේසුතුමන්ගේ උපත ලැබූ දිනය නත්තල් 12 වෙනි මාසයේ 25 සූර්ය දින දර්ශනය මත පදනම් වේ. බුදුරජාණන් වහන්සේගේ උපත චන්ද්‍ර දින දර්ශනය මත පදනම් වේ. 생일의 경우에도 양력을 기준으로 하는 사람 있고 음력을 기준으로 하는 사람 있습니다. 이렇게
ජන්රයෝක්වා අම්රයෝකී හම්ගේ සුයිකෝ ඉත්සොසෝ චින්ජා සෙන් ඉරි අනින්නරෝ එක්වා චොමිනා ප්‍යෝන්වොන් තං අරෝකුතෝ ඔගෙක්නිම් සෙන් ඉල් චුක්කාහම්නිදා ராணன் முஞ்சாரல் பத்மன் ஹேபனி ඉරෝනගිගෝ හම්නිදා උපන්දින අවස්ථාවලදීත් සූර්ය දින දර්ශනය පදනම් කරගෙන ඉන්න මිනිස්සු ඉන්නවා වගේම චන්ද්‍ර දින දර්ශනය පදනම් කරගත් අයද සිටී. මේ විදිහට සූර්ය දින දර්ශනය හා චන්ද්‍ර දින දර්ශන එකට භාවිතා වන බැවින් ඇත්තටම උපන්දින නොවන දිනවලටත් වෙළඳ සැල් වලින් රෝහල් වලින් උපන්දිනයට සුබ පතනවා. පාරිභෝගිකය ඔබට සුබ උපන්දිනයක් වේවා කියා එලෙස සුබ පැතුම් පණිවිඩද ලැබිය හැක.